අද මම අල්ලාසා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගියා. මං කට උත්තරයක් දීලා දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි සිංහල අවුරුදු ගන්නවානේ මේ මම දන්නේ ආණ්ඩුවේ පැත්තෙන් සිංහල අවුරුද්දේම තියනවාද කියලා. ඒත් අපිට තියෙනවා. ඊට වඩා මගේ නීතිඥ මහත්මයා රට ගිහින් හිටියා. අනික මම විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට ඇයට පෙන්වන එක ගැන. මගේ හැම කාටද පෙන්වුවේ කියලා මං අප්‍රේල් 11 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේ කරන කතාව කිව්වා. 15 වෙනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවලු. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙනවා. එතුමා බුරු කියන්න බෑනේ. ජනාධිපතිතුමා ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කොමිටියේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලය එක්ක අරගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට සාධාරණයක් සිදු වෙයිද කියලා දන්නේ ඒ නිසා කරුණාකරලා මගේ නීතිඥ මහත්තුන්ට කොමිසම මුණ ගැහෙන්න වෙලාවක් දෙන්න කියලා. කොහොමද කොමිසමේ මේ ජනාධිපති කතා කරන්නේ? කොහොමද ඒක වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකාවද මොන ලංකාවද කියලා දන්නේ නැහැ නේ. දැන් කොහොමද මම පිළිතුරු දුන්නා ප්‍රශ්න වලට. මම කිව්වා මම දන්න තරමට මේ රටේ පළාත් සභා මහා ආණ්ඩුව මුදල් යොදවන්න පුළුවන් විසර්ජන පනත නීති අනුව එක එක ව්‍යාකෘති යටතේ කියනවා මේ අමාත්‍යාංශ මේ දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට මේ මුදල් යොදවන්න පුළුවන් කියලා. Tamanට පුළුවන් මේ මුදල් එක එක කාරණයකින් වෙනස් කරන්න. ඒත් එකකවත් කියලා නැහැ තැන්පත් ගිණුමක දාන්න පුළුවන් ඉඩ දුන්නොත් විතරයි. පාර්ලිමේන්තුවේ නැත්තම් පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැත්තම් නීතියකින් ඒක තැන්පත් ගිණුම් වලට දාන්න බෑ. ඉතින් මේ අවුරුදු වල මහා ආණ්ඩුවේ නම් තැන්පත් ගිණුම් වලට දාන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිණුම් වල දැම්මම මොකද යන්නේ? අනික තැන්පත් ගිණුම් දාලා නැහැ බැංකු වලට මුදල් දෙන්න හේතුව නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්නේ නැත්තම් ආර්ථිකය දුවන්නේ ආර්ථික දුවන්නේ නැත්තම් මුදල් ගන්න බෑ. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කොහොමදයි මුදල් හොයාගන්නේ? ණයට ගන්නවා බැඳුම් කරවල ගන්නවා පොලිය ගෙවනවා. කවුද ඒවට ආපහු ගෙවන්නේ? ගෙදරින් බලන්න කන්නඩි තමුන්නාන්සේ. අපි මුදල් අරගෙන ඔබතුමාලා ගෙවන ගමන් කවුරු හරි ඒක තැන්පත් ගිණුමක තියලා ඒ මුදල් අරගෙන මහ ඇමතුමා රට යනවා. ඒක කරන්නද? කැමතියක් කරන. ඒව කරන්න බෑ. ඇමතිවරයෙක්ට හරි කරන්න බෑ. ඉතින් මං කව මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කරගෙන අපිට භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි. මේ තියෙන මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් පොලියට දුන්නේ නැති එක. ඒවා වියදම් කරන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ නැහැ. මම නම් මට පේන හැටි මේ තැන්පත් ගිණුම් වලින් මුදල් ඉවත් කරන එක අපරාධයක් නෙමෙයි. අපරාධේ තියෙන තැන්පත් ගිණුම් වලට මුදල් දාන එක. ඉඩ නැති අවස්ථාවේදී. එතන මට පේුන්නේ නැහැ කියලා. අඩුපාඩුවක්. ඒ ස්ථාවරේ තමයි තියෙන නීතිය. මේ මුදල අරගත්තා මේ මුදල අපි තැන්පත් ගිණුමක දැම්මා. ඒක අයින් කරාම මාස දෙකකට ඉස්සෙල්ලා මේකෙන් අලාභය ලබනවා කියන එක මං අහන්නේ කවුද කිව්වේ තැන්පත් මුදලක දාන්න කියලා. අපි මෙතන වියදම් ගෙවන්න කියලා ඔබට මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්න නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් මොකද වෙන්නේ? අපරාධයක් නඩුවක් නෙවෙන්නේ. ඉතින් මේක මට තේරෙන්නේ නැහැ. මම මේකයි කිව්වේ මං හොඳට පැහැදිලි කරා. මම දන්න තරමට මේකන්නේ. අනික මේ චක්‍රලේඛන නීතිය පදනම් කරලා දාන්න නැත්නම් ඒවා නීතිය නෙමෙයි. 2008 එක නීතියට පටහැනිව ආණ්ඩුවේ තියෙන වාණිජ්‍ය බැංකු දෙකයි. ඉතුරු කිරීමේ බැංකුව වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඕනනම් සාමාන්‍ය පොලියට අඩුව පොලිය දෙන්න පුළුවන්. අනික මුදල් මේකෙන් අඩුපාඩු වුණොත් ඒක ගෙවන්න තියෙන ආණ්ඩුවට. ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මුදල් මෙතනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් ලේකම්ට විරුද්ධව නඩු දාන්න ඕනේ. වැඩිපුර පොලිය ලැබුණ තැනෙන් අයින් කළා රාජ්‍යයේ බැංකු දෙකට දැම්ම එක. අනික අපිට ওই 2008 පදනම් කරගත්තු නීතියක් නැහැ. ඒත් මහ ඇමතිවරු ඇවිල්ලා කියනවා පළාත් සභා පනතේ තුන්වෙනි කොටසේ මුදල් කොටසේ යටතේ දැම්මොත් එයාට තමයි මේ මුදල් ගෙනියන්න බලය තියෙන්නේ. මොකද නීතියෙන් කියන්නේ මහා ආණ්ඩුවෙන් මුදලක් දුන්නොත් ඒක කොහොමද ඊට පස්සේ මහා ආණ්ඩුව ආපහු ගන්න කියලා. මේ හුඟක් අඩුපාඩුකම් තිබුණ නිසා 2023
රාජ්‍ය මුදල් පාලනය කළමනාකාර කෙටුම්පතින් අපි ඒක විසඳුවා. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. එදා ඒක තියෙනවා. ඉතින් මම මේ කරුණු ඔක්කොම එයාට දැනුම් දුන්නා. දැන් බලලා මොනවා වෙනවද දන්නේ නැහැ. කාට පෙන්වනවද මන් දන්නේ නැහැ. කොහොම හරි මෙච්චරයි මට කියන්න තියෙන්නේ.